ආයිබෝවන් උරුමයෙන් බිඳත් තුලින් අද ඔබ අප හමුවන්නේ විශේෂ තැනක විශේෂ වූ ස්වාමීන් වහන්සේ නමක් එක්ක. උරුමයෙන් බිඳක් අපි නිතරම සත්‍ය දේ ඇත්ත දේ පෙන්වන මධ්‍යස්ථ හරි දේ දිහා බලන channel එක. ඉතින් අද මම හිතුවා දැන් අපි මේ සිද්ධාර්ථ කුමාර උප්පත්තිය හැම තැනම අපේ තවත් කට්ටිය කියනවා ලංකාවේ සිද්ධ වුණයි කියලා, පෙලක් කට්ටිය කියනවා ඉන්දියාවේ සිද්ධ වුණයි කියලා. මේක පරස්පර මතයක්. ඒ නිසා අපි හිතුවා මගේම ඉන්න ස්ථාවරයේම මාත් එක්ක ඉන්න මේ අපේ ලීකොල වැවේ අවසරයි නම කියන්නේ ධම්මරත හාමුදුරුවෝ මගේ මතේම ඉන්න ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි දෙපැත්තටම නෑ මධ්‍යස්ථව මේක ඇත්ත හොයන දෙපාර්ශ්වයක්. ඉතින් ඔබ දන්නවා ඇති අපේ බුද්ධ පුත්‍ර නාලිකාවේ අපේ හාමුදුරුවෝ තමයි channel එක කරන්නේ. ඉතින් මං ආවා උන්වහන්සේ හම්බෙලා මේ ගැන දීර්ඝව සාකච්ඡාවක් කරන්න. අවසරයි අපේ හාමුදුරනේ. හාමුදුරනේ මේ දැන් මේ පවතින කාරණාව සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ලංකාවේ කියනවනේ. ඔබ වහන්සේ දාගෙන මතේ අපයක් මට තියෙනවා. ඒක මගේ පෞද්ගලික අදහසක් නේ. පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත එකක් තියෙනවා. ඒ ඉගෙන ගත්ත එකට සාපේක්ෂව බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක දඹදිව ඉන්දියාවේ කියන කතාවනේ අපි අහලා ඉගෙනගෙන තියෙන්නේ. දැන් තා පවතින්නේ අපි. ඔව්. ඊට පස්සේ මෑත භාගයේ දැන් අවුරුදු මම හිතන්නේ 10 15කට කලින් ඉඳලා බුදුන් වහන්සේගේ පහළ වීම ලංකාවේ කියන කාරණාව දැන් සමාජගත වෙලා තියෙනවා බොහෝ සෙයි. දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් අපි කාලයක් තිස්සේ මනසට කාවද්දපු දෙයක් නේ. එකපාර මිනිස්සු එතනින් මිදෙන්න කැමති නැහැ. ඒක තමයි මනසේ ස්වභාවය. දැන් උදාහරණයක් විදිහට අපි දැන් මේ පොල් ගහ චූටි කාලේ ඉඳලා දන්නේ පොල් ගහක් වශයෙන් නේද? එතකොට දැන් අපි අම්මා තාත්තගෙන්, සහෝදරයන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගමේ පරිසරයේ අයගෙන්, ගුරුවරුන්ගෙන්, සමාජ මාධ්‍ය වලින් ඔය හැම තැනින්ම මේක පොල් ගහක් විදිහට තමයි තේරුම් අරන් සම්මතයේ තියෙනවා. ඒක සම්මත වෙලා තියෙන්නේ. අද හිතන්නකෝ චේතිය මහත්තයා කවුරු හරි මේ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා මේක පොල් ගහක් නෙමෙයි කියලා ඔප්පු කරුවා කියන්නකෝ. හැබැයි ඒ ඔප්පු කිරීම පිළිගන්න මිනිස්සු කැමති නැහැ. කැමති නැත්තේ හේතුව වෙන එකක් නින්දා නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ මනසට කාවද්දලා තියෙන කාරණාවක් නින්දා. ඒ වගේ තමයි සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා දැන් මේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ ඉන්දියාවේ කියන කාරණාව දැන් එදා මෙදා තුර දන්න කාරණාව අලුත් සොයා ගැනීමත් එක්ක බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන කාරණාවේදී තොරතුරු සාක්ෂි සාධක ඕන තරම් තියෙනවා. ඒ නංගන් ඒ භාවිතා කරපු ගම්බින් ඒගොල්ලොන් පිළිබඳව තියෙන සෙල්ලිපි පුරාවිද්‍යා කණීම් වලින් පහළ වෙන තොරතුරු එතකොට ශාස්ත්‍රීය මේ ලේඛන ඊට අමතරව ජනවහරෙන් එන ඒවා ඒ කියන කාරණා ඔක්කොම ඇතිව අවකණ්ඩායමක් කියනවා බුදුන් වහන්සේ ලංකාවේ කියලා. හැබැයි මම එදා ඉඳලා චේතිය මහත්තයා මට අඳුරගත්තේ අද ඊයේනේ. එදා ඉඳලා මම තේරුම් ගත්තා මම පිළිගත්තා මම බුදුහාමුදුරුවෝ කියපු කතාවෙන් පිටට පයින්නේ නැහැ. මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? කිසිම දෙයක් පරම්පරාවෙන් ආවටවත් පොත්පත් වල තිබ්බටවත් තර්කයට ගැලපුණාටවත් න්‍යායට ගැලපුණාටවත් නේද? ඔහොම කියනවා. හරි අන්තිමට කියනවා මා සමනෝ නොගරු. ඒ කියන්නේ තථාගතයන් වෙච්ච මම දේශනා කරා කිව්වටවත් පිළිගන්නේ විමර්ශනයකින් තොරව. පිළිගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. විමර්ශනයකින් තොරව පිළිගන්න එපා. ඇයි විමර්ශනයක් නැතුව පිළිගත්තොත් අපි හිතන්නකෝ දැන් අපි එක පාර්ශවයක් කියන කාරණාව ඇත්ත කියලා පිළිගත්තොත් අපිට ඒ පිළිඅරන් තියෙන්නේ ඒ කියන කෙනා නේද? තව පාර්ශවයක් කියන පිළිගත්තොත් ඒක තමයි අපි තේරුම් අරන් මේ පිළිඅරන් තියෙන්නේ. එහෙම නෙමෙයි අපි මැද ඉඳලා විමර්ශනය කරන්න ඕනේ. එතනදී චේතිය මහත්තයා මම දකින්නේ දැන් මේ පාර්ශව දෙක අතර කාලාන්තරයක් තිස්සේ තියෙනවා නිකන් මේ මොකද්ද? අඬදබර. එතකොට දැන් ලංකාවේ බුදුන් වහන්සේ පහළ වුණා කියන කට්ටිය තැන් වල ධර්ම දේශනා කරන්න ඒක අහන්න කැමති අර තමන්ගේ ඥානවල ඒ තමන්ගේ කියන හැඟීම උපදින කට්ටිය දුවගෙන යනවා ඒක හොයන්න. ඒ කට්ටිය බණ අහන්න කැමති ඒ මොකද්ද කියන්නේ කියලා. ඒක අහන්න ගියාම සාම්ප්‍රදායික පන්සල් වල ඉන්න ආවුදුරු කඩුපොළු අරගෙන අඩෝ කොහොමද එහෙම කරන්නේ
උඹ කොහොමද බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන්නේ කියලා අර කට්ටියන්ට ඒක කඩාකප්පල් කරනවා. දැන් ඒගොල්ලොන්ගෙන් නම් මම දැකලා නැහැ. හැබැයි කඩු පොළු වරන් ගහන්න බහින්න යනවා. මේ නමුත් එතනදි වෙන්නේ හැමදාම යම් කිසි කෙනෙක්ගේ අදහසක් ප්‍රකාශ කරන්න තියෙන මූලික අයිතිවාසිකම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තියෙන මානව හිමිකම උල්ලංඝනය කරනවා සහ ඒක නිකන් අධිපතිවාදයක් විදිහට ඔය ගහන්න බයින්න යන හාමුදුරුවෝ නිසාම බුද්ධ ශාසනය මොකටපත් වෙනවද? අපකීර්තියටපත් වෙනවා. මොකද මේ බෞද්ධයෝනේ දෙපැත්තම මේවා කරගෙන බෞද්ධයෝ කා කොටා ගන්නවා. අනික බෞද්ධයෙක් නම් කඩු පොළු අරගෙන ගහන්න යන්නෙත් නැහැ. නෑ. නේද? එතකොට බැලු බැලමට ඕනම කෙනෙකුට පේනවා මෙයාලා බෞද්ධයෝ කියන අනේ සිවුරු දාගෙන ගහමරා ගන්න යනවා නම් ඇත්තටම මේ මහා ම්ලේච්ඡතන්ට පත්විච්ච જાතියක් කියලා විදියට නෑ. දකින්නවා. මොකද මේවා බලන අපේ අනිකුත් ආගම් වල කට්ටියත් ඉන්නවනේ. ඔව් ඉන්නවා. දැන් ඇත්තටම දැන් ඒගොල්ලන්ගෙන් නෙමෙයිනේ අර්බුදේ දෙන්නේ. අපේම කට්ටිය බෞද්ධ අතරින් ප්‍රශ්න තියෙනවා. ඔව්. මේක වැඩි මෙහෙමයි. ඔතන චේතිය මහත්තයා බෞද්ධ කියන කාරණාව කියන එක ඉස්සරලාම දැනගෙන ඉන්නවා. ඔව්. නේද? මොකද්ද මේ කියන්නේ? බෞද්ධ කියන්නේ ඒකේ අර්ථය. දැන් අර පරම්පරාවෙන් අපේ අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත මීමුත්තා ඔක්කොම බුද්ධාගංකාරයෝ පන්සල් ගිය කට්ටිය ඒ හින්දා මමත් පන්සල් යනවා කියන තැන ඉන්න කට්ටිය තමයි බෞද්ධ කියලා බෞද්ධ හිතාගෙන. මම කියන්නේ එහෙම අයට ඇප්ලිකේෂන් එකක්වත් දාන්න බෑ මේකට. බෞද්ධ කියලා. ඒ දන්නවද? මේකට ජාති ආගම් කුල බෙල නෑ. දැන් බලන්න දැන් ඔය ඉස්ලාම් ආගමේ අපේ හිතවත් කට්ටිය ඉන්නවා. කතෝලික ආගමේ, ක්‍රිස්තියානි ආගමේ, හින්දු ආගමේ මට ගොඩක් කතා කරනවා. ඒ කට්ටියගේ අවබෝධය යථාර්ථය ගැන තියෙන අවබෝධයත් එක්කම බලපුවම එයාලගේ ආගම ඒක වුණාට එයාලා බෞද්ධ. තේරුණාද? ඒ කියන්නේ අවබෝධය කියන අර්ථයනේ. අවබෝධයටපත් කියන අර්ථයෙන් තමයි බෞද්ධ කියන එක නේද? අවබෝධයටපත් කෙනා මේ යථාර්ථය දකිනවා. දකින්න කෙනා මේක සමාජයට කියලා දෙනවා. එයා රාග දේශයන් වල පස්සේ දුවන්නේ නැහැ. මට ඕනේ මේ පාර්ශව දෙක අතර හැමදාම පවතින අඬදබරය මේ වහාම නවත්ත ගන්න ක්‍රමවේදයක් ඕනේ. මොකද මේක ලැජ්ජයි. මේ රටක් විදියට ජාතියක් විදියට ආගමක් විදියට බෞද්ධයින් විදියට ලැජ්ජයි. ලෝකෙටත් යනවනේ මේක. මම දකිනවා සමහර හාමුදුරුවෝ සිවුරු උඩ දාගෙන කඩු පොළු අරගෙන පාරවල් වල ගිහින් තව අන්‍යාගම් වල කට්ටියන්ට කනට ගහනවා නේද? නංගසෙන් කිව්වේ නැතත් දන්නවනේ නේද? ඉතින් අන්න ඒ වගේ ක්‍රියාකාරකම් හින්දා මේක පිරිහීමක්. එතකොට ලංකාවේ සහ ඉන්දියාවේ කියා ගන්න අය අතර අරුදයක් නැතුව චේති මහත්තයා දැන් මට සම්බන්ධ වුණා. දැන් ඔබතුමාගේ අදහසත් මම දරන අදහසමයි. අපට ඕනේ මේ දෙකෙන් එක පැත්තකටවත් අපි නැතුව මේ දෙක ගැන කතා කරන අය මේ අපේ වගේ තැනකට ගෙනල්ලා මධ්‍යස්ථ තැනකට ගෙනල්ලා මේ බොහොම සුවදශීලීව කතා බහ කරලා නේද? මේක නිරාකරණය. මොකද අපි රජයටත් මෙච්චර කල් කිව්වනේ අපේ ආම්දුර. ඇත්ත රජයෙන් කරන්න ඕන වැඩක්. අනිවාර්යයෙන්. ඒ හින්දා අපි කල්පනා කරේ මේ අපිවත් මේකට මුල් වෙන්න ඕනේ. ඒ හින්දා නෑ ඉතින් මේ අපි කරන්නේ යහපත් චේතනාවෙන් කිසිම ඔයාටවත් මටවත් මේකේ මේ ගැටීම නවත්තන්න අපි මේක කරන්නේ. අනිවාර්යයෙන්. ඒ තමන්ගේ තියෙන සාක්ෂි සියලු දේ රැගෙන. ඈ අපි එක තැන කරලා බොහොම සුවදශීලීව තේ එකක් බොන ගමන් අන්න කතා කරන්න ඕනේ. මේක මේකයි. නෑ මම කියන තර්කය මේක නෙමෙයි. නෑ මේ තියෙන්නේ මේක. අන්න එහෙම කියන්න පුළුවන් අපි දැන් මේ මම මෙතන මං ඉන්න තැන පහසුකම් තියෙනවනේ. තියෙනවනේ කැමති ඕන කෙනෙකුට එන්න පුළුවන්. නේද? මම මොකද අහවල් පාර්ශවයට කියලා නෑ. නෑ අපේ කියන්නේ නෑනේ. මම මෙයාගේ කට්ටිය මෙයා කට්ටිය නෑනේ අපි. ඉතින් ඒකින්ද ඕනම කෙනෙකුට ඒ තමන්ගේ මතය ඉදිරිපත් කරගන්න අවකාශය සකස් කිරීම තමයි අපේ මූලික අභිප්‍රාය. ඔව් ඒකේ ඇත්තටම දැන් ඉන්නවා අපි දන්න දැන් ඔය සත් කුමාර මහත්තයා ඉන්නවා. රවින්ද්‍ර සිරිසපෙර මහත්තයා ඉන්නවා. එතකොට සුභාෂිනී කිදෙල්පිටිය මහත්මිය ඉන්නවා. ඒ වගේ මේ අපිට වඩා මේකේ සාක්ෂි හොයලා මේ ගැඹුරු පරතරට ගිය කොටසක් ඉන්නවනේ. ඉතින් අපි ඒ කට්ටියටම ආරාධනා කරනවා මේ අනුරාධ වැදගත් මහත්තයා. ඒ කට්ටිය කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ. ඔව් ඒකට පරිබාහිරව තව අපේ හාමුදුරුවෝත් ඉන්නවනේ 3-4 නමක්. ඔව් දැන් හාමුදුරුවෝ ඉන්නවනේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියාගන්න පිළිස. ඒකෙදී අපි ආරාධනා කරනවා දැන් විමලකාන්ති හාමුදුරුවෝ ඉන්නවා. එතකොට තව ඉන්නවා අපේ අර කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ ඉන්නවා. අපි බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ ආරාධනා කරන්නේ. නෑ සුදස්සන හාමුදුරුවෝ දැන් එහෙම කතාවක්
කියන්නේ මොනවාරි ලොකු ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන කෙනෙක්. ඉතින් උන්වහන්සේට ඒක ඔප්පු කරන්න පුළුවන් ඉඳන් සාක්ෂි තියෙනවනේ. නේද? ඔව්. අපි ගෞරවයෙන් ආරාධනා ආරාධනා කරමු. කරමු. දැන් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන පාර්ශවෙත් සුපිරිම මේ තොරතුරු ඉදිරිපත් කරගන්න පුළුවන් සාක්ෂි සාධක ඇතුව ඔව්. යම් කණ්ඩායමක් එන්න. නේද? ඔව්. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන කණ්ඩායමේ හොඳට තොරතුරු ඉදිරිපත් කරන්න හැකියාව තියෙන සාක්ෂි සාධක ඇතුව ඒගොල්ලොත් එන්න. මම දෙනවා තේ. හරිද? තේ බොන්න දීලා බොහොම සුවසීලීව අපිට මේන් ඉදිරියට මේ ප්‍රශ්නේ අපි निराකරණය කරගන්න පුළුවන්. හැබැයි මෙතන ගහ ගන්න බෑ. ගහ ගන්න දෙන්නේ නෑ අපි. හරිද? මම මැද්දට පයින්නවා ගහන එකක් මට වදින්න. නේද? එහෙමයි වෙන්නේ. නෑ අපි ඒක විහිළුවට ගියේ. ඇත්තම කතාව ඒකක් තමයි. මේ ඇත්තටම අපි බොහොම යහපත් චේතනාවෙන් තමයි මේ කාර්යය ගන්නේ. මොකද අපි සියලු දෙනාම මිනිස්සුયો කාකොටා ගන්න නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට යහතින් සතුටින් ජීවත් වෙන මාර්ගයකටයි අපි මේ එක්කන් යන්නේ. ඔව්. ඒ කියන්නේ මේ අපිට මේ දැන් තියෙන දැන් ඔය ශිලාලේඛන තියෙනවා හැම දෙයක්ම තියෙනවනේ අපේ හැමෝම. එතකොට අපිට මේවා මේ සාක්ෂි සාධක මේ පැත්තට මේ පැත්තට පෙරලා හොඳට පොළලා කරලා උඩින්ම අර මැණික් ගන්නකොට ගන්න ටික හොඳ දේ එළියට ගන්න පුළුවන්. ගන්න ඕනේ. ඉතින් අපි ඒ ආරාධනාව කරන් තමයි අද මෙතෙන් ආවේ. මෙතනත් මෙහෙම එකකුත් තියෙනවා. ඔව්. හැඳෙන් ගල බීරනවා වගේ ඉස්සල්ලාම මුලින්ම කරන්න ඕනේ පළවෙනි අදියරේ බුදුහාමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද කියන එක විතරයි निराකරණය කරගන්න. ඊගාවට අපිට තියෙනවා තවත් අදියරයකට යන්න. නේද? ඔව් ස්ථානයකට ප්‍රතිපදාන්තකක් තියෙනවනේ. ඒක පස්සේ වාගම. ලංකාවේ කියන කට්ටිය අතරේ තියෙනවා ස්ථාන පිළිබඳ ගැටලුව. කොටස් මං හිතන්නේ කණ්ඩායම මේ මන් දන්න විදිහට 8ක් විතර ඉන්නවා. ඒගොල්ලොත් අපි ඉදිරියේදී එකඟතාවයකට අරගෙන මේ එක ස්ථානයක් ගමු. ඔව්. කොතනද මේ වැඩිපුර තියෙන ස්ථානේ? අන්න හරි බුදුන් සිද්ධාර්ථ කුමාරී ඉපදිච්ච ස්ථානේ, බුද්ධත්වයට ලැබපු තැන, පරිනිර්වාණයට පත්වෙච්ච තැන, ධම්සක් පැවතුම් දේශනා කරපු තැන මේ ආදී තැන් නිශ්චිත එක ස්ථානයක්. නේද? ඔව්. මොකද එහෙම ස්ථානයක් නැතුව කුලකාකා රජයකට මේක පෙන්වන්නත් බෑනේ. කෝ අරයා කියනවා මෙතන කියලා හරියට මේක මහ බොරුවන්නේ එතකොට. ඔව්. එතකොට දැන් අනික් කට්ටියන්ට මේ ඒ අනික් පාර්ශවයට ඒක වාසියක්. වාසිය. නේද? ඔව් අනිත් අර අන්‍යාගම කට්ටියත් දැන් අපෙන් අහනවනේ. අපේ සිද්ධාර්ථ උප්පත්තිය 3-4 පොළකම තියෙනවයි කියලා. ඔව්. ඒක විහිළුවක් වෙන්න දෙන්න බෑනේ. දහම විහිළුවක් වෙන්න දෙන්න බෑ. ඉතින් අපි මේකට ඇවිල්ලා ඉන්නේ යම්කිසි කර්තව්‍යයක් කරන්න. මේ මම හිතන්නේ සෝබා දහමෙන් මේක අපිට උරුම කරලා දීලා තිනවා. ඒක අපි නියමාකාරයෙන් කරලා අපි මෙතනින් අයින් වුණාම ඒක ගොඩක් වටිනවා අපි අනිවාර්යෙන් අපේ ජීවත් වෙන කාලේ අපිට පුළුවන් දෙයක් අපි ඒක කරලා යන්න. දහම් වෙනුවෙන් රට වෙනුවෙන් දෙයක්. මොකද දුටු ගැමුණු විහාර මහදේවිලා හිටියේ නැත්නම් අපිට අද සිංහල ජාතියක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ තමන්ගේ දිවි හිමියෙන් ඒ කරපු දේවල් අගය කරගන්න ඕනේ. ඒ වගේම ඉතින් අපිටත් මොන හරි දෙයක් මේ වෙනුවෙන් කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. ඉතින් මේ කිසිසේත්ම වගදවා තේරුම් ගන්න එපා මේක මේ හුදෙක් මොනවද ප්‍රොමෝට් වෙන්න. එහෙම නැහැ. මේක බොහොම පිරිසිදු සිතකින් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන. මම කතා කරා මේ හාමුදුරුවෝ වැඩි දවසක් නෑ දැන හඳුනගෙන කතා කරනොත් තේරුණා මගේ මතේ ඉන්නේ කියලා. මම හාමුදුරනේ මම අහවල් දවසේ නෝකලා දවස් දෙකක් නෑ කතා කරලා දුරකථන අමතුමක් දීලා එහෙනම් අපිවත් මේ වැඩේට බහිමි කියලා කතාවේ තමයි මේ ඉන්නේ. ඉතින් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මෙතෙක් සමහර විට අපිට නම් කියන්න බැරි වෙයි. අපි නම් මතක නෑ සීහල වංශයේ වගේ මේ ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ දුරකථන අංක අපි තිරේ දිස්සන දාන්නම්. ඔයගොල්ලෝ අපිට කතා කරන්න. අපි දිනයක් හමුනේ කියන්න පුළුවන් නේද? දිනයක් මෙහෙමයි. දැන් අපි ඉන්න අපේ ස්ථානයේ අපි පසු කියන්න මෙතන කියන්න අවශ්‍ය නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේකට අභියෝග කරන්න මෙන්න අපි එන්න කැමතියි. අපේ ආමතුරුවනේ අපි මෙතෙන්ට එන්න කැමතියි. මෙන්න අපි ගාව තොරතුරු සාක්ෂි තියෙනවා. අපි එන්න කැමතියි. කියලා අපිට කතා කරන්න. නේද? ඔව්. අපි ස්ථානයේ කියන්නම් කොතෙන්ද එන්න ඕනේ කියලා. මට කතා කරේ නැත්නම් කමන්නේ. අපි දෙන්නම කමන්නේ. එතකොට අපිට කතා ගන්න පුළුවන්. ඔව්. එතකොට මේ අපි දිනය මාර්තු 21 වාගේ දාගත්තොත් සෙන්සුරාදා දවසක්. ඔව්. කල් තියෙනවනේ. කල් තියෙනවනේ. ඇතිනේ එතකොට. සූදානම්ගෙන් තියෙනවා. අපි ස්ථානයේ කියන්නම් මොකද ඔක්කොඩම පොදු තැනක් තමයි මේ කුණාගලාවට තමයි අපි ඒ තියෙන්නේ. ඉතින් අර ඒ හින්දා අපි ස්ථානයේ කියන්නම් ඒ දුරකථන වලට කතා කරන අපිට කතා කරන්න මගෙත් දුරකථන අංකේ දාන්න අපි හම්බන්ගෙත් දාන්න මේක ස්ථානේ කිව්වොත් එහෙම මේ මට නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ කට්ටිය හැම වෙලාවෙම වෙන්න පටන් ගන්නවා ඒ හින්දා අර අවශ්‍ය පුද්ගලයෝ ටික විතරක් අපිට එතන ගන්න පුළුවන් ඒ තමයි මම එනවා කොනක් නම්බර් කතා කරලා විසඳගත්තා ඒ හින්දා අනිත් එක මේ ඇත්තටම බොහොම කරුණාවෙන්
බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේකට එන්න. ඉතින් අපි මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මේක යවන්න ඒ වගේ තව කෙනෙකුට යවන්න ෂෙයා කරන්න මෙහෙම මෙහෙම වීඩියෝ එකක් තියෙනවා ඔයාගේ මොනවද සාක්ෂි තියෙන්නේ ඔයත් යන්න පුළුවන් නම් කියලා ඒ වගේ ඕන කෙනෙක් ඉන්න. Tamanට හම්බෙච්ච මේ මතේ දාගෙන අපිට එතකොට පුළුවන් මේ අනිත් ගොල්ලොත් එක්ක බොහොම සුවසීලී වෙලා ඒගොල්ලෝ ওই පොත්පත් වල ඉන්නේ කියන්නේ සාක්ෂාත් කියන ඒ පොත්පත් දෙක අරගෙන මොන පොතේද කියලා දැන් අපි නොදක්ක දේවල් තියෙනවා හම්බුනේ. දන්නේ නැහනේ. එතකොට අපිටත් බලලා එක සම්මතයකට ඇවිල්ලා අපි මේක निराකරණය කරගමු. නේද හම්බුනේ? අනිවාර්යෙන් අපි දෙන්න එක පැත්තකටවත් නෑ දැනට. නේද? හැබැයි ඕගොල්ලෝ මෙන්න සාක්ෂි සාධක කියලා නිශ්චිත කරලා හරියටම දැන් මේ තර්කයෙන් ඕගොල්ලෝ දිනලා පෙන්නන්න ඕන. හොඳද? ඔව්. අන්න එදාට අපි එනවා ඔයාලා කියන අන්න ඒ පැත්ත. එතකොට අපිට පුළුවන් උපරිම උදව්වක් දෙනවා. අපිට පුළුවන් එතකොට මම මෙහෙම මගේ බොහොම මේ අදහසක් තියෙනවා. අපි ඇත්තටම දැන් අපි ඉන්දියාව යන අපිත් නඩ එකතු කරනවා. යමු ගිහිල්ලා බලමු. ලංකාවේ තියෙන තැනක් තියෙනවා. ඒත් යන්න. ගිහිල්ලා බොහොම අඩු වියදමකට මේ මිනිස්සුන්ගේ සද්ධාව කියන එක ඇති කරලා නැගෙන්න ඉස්සලා මේ තැන වන්දවන්න පුළුවන් නේ අපි දැන් අපි සිරිපාදේ යනවා ඒ වගේ මේ ඒ දේවල් වලට යමු නැහැ. ඉතින් අපි මේ එහෙමනේ දැන් චේති මහත්තයා දැන් ආගම දහම කියලා කාරණා දෙකක් තියෙනවානේ. දැන් මෙතනදී මේ ආගම කියන කුලකයට තමයි දැන් මේක ගොඩ නැගෙන්නේ. හරිද? ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ කොහෙද? බුදුනේ කොහෙද? පිරිනිවන් පෑවේ කොහෙද? ධම්මචක්කය දේශනා කරේ කොහෙද? කියන කාරණා ඔක්කොම වැටෙන්නේ මේ අර සාහිත්‍ය නම් ඉතිහාසය කියන පැවතෙන පැත්තනේ ආගම. ආගම ඇතුලේ තමයි ඒ කුලකයේ ඇතුලේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඒක ඉවහල් වෙනවා යම් තාක් කෙනෙකුට දහම් මාර්ගය අවදි කර ගන්න. සද්ධාවේ අනේ මෙතන කියන එක පොඩ්ඩක් හිතට දැනෙනවනේ. හරි. ඒක ඒ සද්ධාව කියන එක ඇති කරගෙන මේ ආර්ය මාර්ගයට ගමන් කරගෙන අන්න දහම අවබෝධ කරගන්න හේතු වෙනවා එතනදී. නැත්තම් මේක මේ කීයක් හරි හොයාගන්න කවුරු හරි කරනවට නෙවෙයි නේද? ඔව්. ඒක වාසි ප්‍රයෝජන ගන්න සමහර කෙනෙක් බලාගෙන ඉන්නවා නම් එහෙම වෙන්න ඕනේ නෑ. අපි මේ යහපත් දේ කරන්නේ ඉස්සෙල්ලා මොකද්ද මේ කියන මේ කාරණාව හරියට තේරුම් අරගෙන අන්න ඒ කියන තැන් වලට ස්ථානගත වෙලා තමන්ගේ ධම්ම මාර්ගය වඩා වර්ධනය කරගෙන තමන්ගේ චිත්තසංතානයේ හටගන්න රාග දේශ මොහ ටික ක්ලේශ දුරු කරගෙන බුදුන් වහන්සේ පෙන්නපු ඒ උත්තරීතර නිර්වාණය සාක්ෂාත් කරගන්න ක්‍රමවේදයකට අපි මේ මිනිස්සු ක්‍රමානුකූලව යොමු කිරීමක්. ඔව්. මේ ඉස්සරහට වෙන්න තියෙනවා සමහරවිට දැන් ඊට පස්සේ ඕවා දැන් පේනවනේ හැම තැනම ප්‍රශ්න. දැන් අර පන්සලක් හදලා අපේ ස්වාමීන් වහන්සේලා 4-5 දෙනෙක් සිරවාරයට ගන්න තියෙනවා. ඒකද? අයි අර බෝධි පන්සලක් අර විගුණාමලේ කස්සපාන. ඔව්. ඉතින් ඒවා වෙන්නේ ওই ප්‍රශ්න ඒවා තියෙන ඉන්නනේ. ප්‍රශ්න අනිවාර්යයෙන්. ඉතින් ඒකයි. ඉතින් අපේ කියන ඒ ඔව් ඉතින් දැන් ඒ හාමුදුරුවෝ දැන් ධර්මයක් ගැන නොදන්නා කම හින්දා එහෙමයි පොතපත කියවලා කටපාඩම් කරලා මතක තියාගෙන ඉන්න එක නෙමෙයි ධර්ම අවබෝධය කියන්නේ. ඒක දැනුමක් විතරනේ. අවබෝධය කියන කාරණාව තුළ නැති හින්දා නොඑක් පැතිකඩවල් වලට දේශපාලඥයන්ගේ උගුල් වලට සල්ලි වලට නිල වලට තල වලට බලයට ඒ අනතුරු තානාන්තර වලට මේ අපේ හාමුදුරුවෝ බිලිබා ගන්නවා. එතකොට ඒ බිලිබා ගන්න තැනටපත් වුණාට පස්සේ අන්තිමට එයාලා ඒකෙන් පීඩා වෙනෙද්දි විපාක වෙනෙද්දි කවුරුවක්වත් නැහැ. ඔව් පිටිපස්සෙන් බලපුවා කවුරුවත් නැහැ. කවුරුත් නැහැ. දැන් මේ වෙලාවේ මම දකිනවා ඔය අපි මේකට අදාළ නැහැ. ඔය ඉරගත වෙච්ච හාමුදුරුවෝ පස්සෙන් කණ්ඩායමක් හිටියානේ. ඒ හිටියෙත් මොකද? ලාභෝජනත කතා. ඒ හිටියෙත් හාමුදුරුවන්ට ආදරේට නෙමෙයි. නෑ. බුද්ධ ශාසනයට ආදරේට නෙමෙයි. තමන්ගේ දේශපාලන අරමුණ සාක්ෂාත් කරගන්න මෙයාලා තවත් ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒකටයි ඒ හිටියේ. ඒක නිසා දැන් මේ සියල්ල සත්‍ය මොකද්ද කියලා තේරුම් අරගෙන මේ ඒ යන ගමන ඔබට දිරිදීමනාවක් විදියට තමයි අපි මේ මැදිහත් වීම කරන්න හදන්නේ. ඉතින් බොහොම සත්භාවයෙන් තමයි මේ කාරණාව කරන්නේ. චේති මහත්තයා මූලිකත්වයේ අරන් මම ඉන්න තැනට ඇවිල්ලා අපි මේ කාර්යය ඉෂ්ට කරමු. සියලු දෙනාම බොහොම සුවදශීලීව අපි එකම ලක්මෑණියන්ගේ දරුවෝ විදියට නේද? ඔව්. මේ අපි ඒ කාර්යය සිද්ධ කරමු. අපි හාමුදුරනේ අපිට අතීතයේ තියෙච්ච දේවල් එන්න නැති වෙගෙන යන්නේ. ඉතින් අපි මේ එකමුතු වෙලා හිටියේ නැත්තම් මේ අපිට වෙලා අඩු ගානේ මේ එක තැන් කැඩි තව යන්න ඉස්සරහට පුළුවන්. ඒ හින්දා අපි එකට එකතු වුණොත්
ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් අපේ දැගණි සිද්ධාස්ථාන ටික රැක ගන්න පුළුවන්. අපේ පෙර රජදරුවෝ හදපු දේවල් ටික අපි රැක ගන්න පුළුවන් අඩුම තරමින් වань. අනික මම දකින එකම දෙයක් තියෙනවා දැන් ওই ජාතිවාදයේ ආගම්වාදයේ තියෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ මොකක් හින්දාද? මේ ඔය ජාතිවාදයක් ආගම්වාදයක් හදාගෙන තියෙන්නෙම මේ යථාර්ථය ගැන අවබෝධයක් නැති හින්දා. නේද? දැන් බුද්ධ ආගම්කාරයෝ කියලා බොරුවට නමක් ගහගෙන බෝඩ් ලෑල්ලක් ගහගෙන හිටියට වැඩක් නැහැ. ඒගොල්ලොත් අපේ රටේ අපේ මම්මගේ මේ දරුවෝ විදියට ලක්මාවගේ දරුවෝනේ. මාවගේ දරුවෝ විදියට මේකේ සමාජගත වෙලා අපි සහෝදරයෝ වගේ ජීවත් වෙද්දී ඇයි සමහර කොටසක් කා කොටා ගන්න මේ දේවල් වලට යොමු කරවන්නේ අටු පෞද්ගලික වාසි ප්‍රයෝජන සඳහානේ. දැන් ඒක නැතුව යනවා මෙන්න මේ එක අරමුණකට අරගෙන යථාර්ථය මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තොත් නේද? එතෙන්ටයි අපි මේ ගමනේ මොන જાතියක් වුණා ලංකාවේ ඉපදුනා නම් එයා ලංකාවේ ලාංකිකයින්නේ. ලාංකිකයි සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද ඉපදුනාට පස්සේ ඒ අයිතිය ඉපදීමේ අයිතිය තියෙනවනේ. ඉතින් ඒක අපි ඔක්කොම එකතු වෙලා මේක තියෙන ඒවා රැක ගන්න ඕනේ. ඒක ಜಾති ආගම් ભેදයක් නෑ. එහෙම බෑ. එහෙම තියෙන්න බෑ. බෑනේ. තියෙනවා නම් එයා බෞද්ධ නෙවෙයි නේද? ඔව්. දැන් ඔය සමහර ආමතුරුවරු වරෙන් ගිහිල්ලා ඒ වගේ දේවල් ඇති කරලා මේ සමාජගත කරවන්න හදනවා. එතකොට මේක අපේ සිංහල බෞද්ධ රට මේ මෙහෙමයි කියලා. එතනම එයාගේ බෞද්ධකම කඩා බිඳලා ආයි තනි අයිතියක් ගන්න හදන්නේ. එහෙම එකක් නෑ බෞද්ධයාගේ. නේද? ඒක තුලම ඒක කඩාකප්පල් කරගෙන ඉවරයි. එතනම බුදුහාමුදුරන්ට හානියක් කරලා ඉවරයි. ඉතින් මේ ඒකයි අපි කියන්නේ නැවසරයක් කියනවා මේ අද මේ බොහොම දුරක් ගෙවාගෙන මේ ස්ථානෙට ආවේ අපේ අනාගතයේ හිතලා. ඒ හින්දා මේක බලන සියලු දෙනා මම හිතනවා මේ අවබෝධයෙන් මේක හිතට ගනි අරගෙන තවත් කෙනෙකුට කියන්න මෙන්න මේ සිද්ධාර්ථ උප්පත්තිය ලංකාවේ කියන කොටසත් ඉන්දියාවේ කියන කොටසත් සියලු දෙනාම අපි එක තැනකට එමු. ඇවිල්ලා මේකට විසඳුමක් ගම්මුයි කියන තැන තමයි අපි ආවේ. හාමුදුරුවෝ ඉන්නවා මධ්‍යස්ථව මමත් ඉන්නවා මධ්‍යස්ථව. අපි අපේ දුරකථන දානවා අංක දානවා අමතලා අපි දිනේ නම් කිව්වා මාර්තු 21 කියලා. ඒ දිනේ හරි ස්ථානයක් ගැන අපි කතා කරොත් කියන්න. එහෙම කියලා අපි තැනකට එමු. ඇවිල්ලා පළමුවෙන් විසඳගමු මේක ඉන්දියාවේ ලංකාවේද කියන එක. ඊට පස්සේ අපි දෙවෙනි අදියරක් කතා කරමු. හොඳයි මම මෙහෙම හිතුවොත් මම මෙහෙම කිව්වොත් මට හිතෙනවා හොඳයි කියලා මේ චේතිය මහත්තයාට අමතන්න. ඒත් කමන්නේ. ඔව්. ඊට පස්සේ චේතිය මහත්තයා මට කතා කරලා අපි ඒක මේ කරගත්තා. නේද? ඔව්. එතකොට මේ මං කියන්නම් තැන කොතනද කියලා නම්බර් මගේ දුරකථන කතා කරලා අහන්න මෙහෙමයි කියලා මං කියන්නම්. අපි වෙලාවක් කතාවක් ඒ ඔක්කොටම එක වෙලාවක කතා කරමු. කතා කරලා මේක විසඳගමු. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා මේ ආරාධනාව සියලු දෙනා පිළිගනී කියලා. බොහොමත්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා මේකට එන්න. මේක අපි ඉවර කරමු. අපි සියලු දෙනාගේම වගකීමක් මේක. ඒ හින්දා අපි මෙහෙම දෙයක්ත් කරමු දැන්. දැන් උසාවියක නඩුව අහනවනේ. ඔව්. පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව උසාවියේ මග අරිනවනේ සමහරු. නේද? ඔව්. එතකොට එහෙම වුණාම නිකන් නිර්පරාධ වරදකාරය වෙනවනේ. ඔව්. නේද? ඔව්. ඒ හින්දා මග අරින්න එපා. එපා. ඔව්. නේද? ඔව්. තමන්ගේ අනන්තතාවය පෙන්වන්න. ඒකට බය වෙන්න දෙයක් නැහැ. කවුරු වුණත් දෙපැත්තෙන්ම. ඉන්නවනේ. දැන් කිසිම අපි බොහොම සුවසීලීව කතා කරනවා. අර මේමයි කියලා අපි කිසිම නැහැ. අනුදල නැහැ. අපිට බලා ගන්න ඕනේ මේ මොනවද මේ තියෙන සාක්ෂි. තියෙන සාක්ෂි මොනවද? ඔප්පු වෙන්නේ කොහොමද මොනවද මේ කියන්නේ? ඒ දේ අනිත් එකට මේ හැම කෙනෙක්ම මං හිතන්නේ මේ කට්ටිය කතා බහ කරලා නැතුව ඇති. කතා කරලා නෑ නිකන් මතවාදනේ. ඔව් ඉතින් සුවදා තේ එකක් බීලා කතා කරනකොට පොඩ්ඩක් මේ අඳුන ගැනීමකුත් තියෙනවනේ. අනේ දැන් මෙතන ආපුවම මං ඉස්සරහ ගහ ගන්න දෙන්නෙත් නෑනේ. නේද? ගහ ගන්න දෙන්නෙත් නෑ. මං ගහ ගන්න දෙන්නේ මේ ඒකින්ද බය නැතුව එන්න කතා කරමු. අපි යෝගේ බාර ගන්න. එහෙනම් හම්බෙන්න මොනවද කියන්න තියෙන්නේ? නෑ විශේෂ දෙයක් නෑ. කියන්න තියෙන්නේ ඉතින් මේ අපි සියලු දෙනාම එකතු වෙලා යහපත් දේ කියන තැනට සමාජයේ මේ එනකට ගේමු. අරගෙන යමු. සමාජයට හොඳ දෙයක් දෙන්න පුළුවන්. මොකද මේ කා කොටා ගන්න දෙන්න නැවැත්වීම තමයි ප්‍රධාන අරමුණ. ඉතින් අපි එදාට හමු වෙමු එහෙනම්. එහෙනම් ඔපෙන් සමු ගන්නවා. අපේ අවසරයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.